අම්මට සිල්පතය නේද එන්නේ. දැන් මුගේ පචහන්නත් එපේ. මුකෝ බං ඔය කකුල කඩාගෙන ලොග්ගලකට පයින් ගහලා බං සිරාවට ඔබට විශ්වාස කරන්න බෑනේ. ඔබට කියන්න අපේ බාසුන් නැහැ ගොළු උඩට ලොග්ගල් 3ක් කටනනේ. සට ගාලා. ඕ උඩ ඉඳන්ද? උඩ ඉඳන් කියන්නේ මචං එකක් මෙතන එකක් මෙතන එකක් මෙතන. මම ගණන්කාරයනේ මචං. ඒ නිසා හරියට මිමි ටික මැනගත්තා. ගත්ත අඩියා පස්සට ගැහුව බල්ටි දෙකක් ඉස්සරහට ගහපු පයින් පාරට ඉස්සරහා දිවිච්ච බිත්තියක් දැනෙන්න තමයි නතර උනේ. නෑ. ඕ කොහෙද බං ඔබ යන්නේ? අන්න හරිය වෙද මහත්තයා වෙන ඔබගේ බෙහෙත් ටික බඳින්න. ඇත්තටම මූට මොකක් කියලාද බං? පෙරිත බං මූට ගෑණි ගහලා බං. උඹ මාර පචන බං අරින්නේ. බල දන්නේ නැනේ මට පෙරිදා වෙච්ච සීන් එකක්. මේ මූ අදත් පචයක් ගහන්න හදන්නේ බං. මම පෙරේද ගියානේ මචං ඇලේ නාන්න. ඇලේ නානකොට ඇල දෙබෑ කරගෙන ආවනේ මචං පිඹුරෙක්. නෑ නෙමෙයි යෝ. පිඹුර මාව වෙලා ගත්තනේ. පිඹුර ගහන්නේ නැට්ටෙන්නේ මචං. මගේ අතේ තිබ්බේ යකඩ බාල්දිය. මම යකඩ බාල්දිය දාගත්ත ඔළුවේ. යකඩ බාල්දිය ගාලා තිබ්බනේ වික්‍රම හාඩ්යාර් කියලා. පිඹුර දැක්කා ඒක. පිඹුර බැලුවා මූ ඇමිලි පිටියේ කියලා මූට ගහන්න බෑ කියලා පිඹුර ගියා යන්න. නෑනේ. අම්මට උඩු බුලට් එක. මට සිරිපතය. ඉන්නේ ඇලේනේ. යම්කි සිදුවීමක් වුණා තමයි ඒ උනාට පචය කියන්න එපා. හොඳේ. ඒක නෙවෙයි බං. අවිස්කලේ මලගෙදරදී එහා ගමේ චන්දරේ මාමා ඇවිල්ලා ගැහුවනේ අපේ අන්දරේ මාමට. බුජුම්ප කියපන්. ඕ බුජුම්පා. ඔබට කියන්න අන්දරේ මාමා විසිකුණා එහා කොනේ ඉඳලා මෙහා කොනට එනකම්. ඒක බලන් හිටියේ අන්දරේ මාමාගේ පොඩි චුට්ටේ. එදින් දීප පුටුවකින් ගැහුවා චන්දරේ මාමාගේ ඔලු කට්ට කුඩු වෙන්න. එතන ලේ විලයි. බුජුම්ප කියපන්. ඕ බුජුම්පා. බලයන් පචෝ යන්න මූ කියන පච මට අරේට ඇහෙනවා. කියන තර සිද්ධියක් උන්නේ නැහැ එතන. එතන බං මූ ඉඳන් දැක්කලා නැහැ. ඔළුව පෙරලා රේජුට්ටක් කියලා බයික් එකේ වැටලා ඉච්චර වෙලා තියෙන්නේ. පච කෙලින්නේ මූ.